Welcome back, next gen. හරි ඔයාලා මේ මුලින්ම අපි ඕපන් කරගමු මුලින්ම නෝට් පෑඩ් එක මැෂින් එකේ. මෙතන ගිහලා සර්ච් කරන්න නෝට් පෑඩ් කියලා. එතන නෝට් පෑඩ් එක එනවා. නෝට් පෑඩ් එක ආවයින් පස්සේ මේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ තියෙන කෝඩ් එක මෙන්න මේක කෝඩ් එක මම ඒක දාලා තියෙන ෆස්ට් කමෙන්ට් එකට මේක ගිහලා කොපි කරගන්න. කොපි කරගෙන මේ නෝට් පෑඩ් එකට පේස්ට් කරගන්න. පේස් කරගත්තම් මේ කෝඩ් එක මෙන්න මෙතන මේ ඉන්වර්ටඩ් කම ඇතුලේ තියෙනවා වෙල්කම් බෑක් නෙක්ස්ට් ජෙන් කියලා. මෙන්න මේක තමයි කම්පියුටර් එක ඔන් වෙනකොට කම්පියුටර් එක රීඩ් කරන එහෙම නැත්නම් අපිට ඇහෙන සවුන්ඩ් එක. එතකොට මේ මෙතන ඔයාට ඕන නමක් ගහග ඔයාගේ නම වෙල්කම් බෑක් කියලා ඔයාගේ නම ඕන හරි නැත්නම් මෙතන වෙල්කම් බෑක් නෙවෙයි ඕන කෝඩ් එකක් ටයිප් කරලා දාගන්න පුළුවන්. ඔයාට කැමති එක මෙතන මේ ඉන්වර්ටඩ් කම ඇතුළට ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන ෆයිල් ගියා save as ගිහිල්ලා මම කියන විදියට සේව් කරගන්න. එතන ටයිප් කරන්න welcome.vbs. මෙතන .vbs කියන එකත් අනිවාර්යෙන්ම ඕනි. welcome.vbs කියලා. එතන ස්පෙලිං පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මෙතන ටයිප් කරගන්න welcome.vbs. මේ .vbs කියන එක අනිවාර්යෙන් ටයිප් වෙන්න ඕන. ඊට පස්සේ මම මේක ඩෙස්ක්ටොප් එකට සේව් කරනවා. හරි. දැන් අපේ ෆයිල් එක ඩෙස්ක්ටොප් එකේ සේව් වෙලා තියෙනවා පේනවා මෙන්න මෙතන. ඊට පස්සේ අපි මෙහෙම මෙතන ස්ටාර්ට් මෙනු එකට ගිහලා රයිට් ක්ලික් කරලා රන් එකට යන්න. රන් එකේ මෙන්න මේ කෝඩ් එක ටයිප් කරන්න. ටයිප් කරලා ඕකේ කරන්න. හරි දැන් අපිට ඔටෝමැටික්ලි ඕපන් වෙනවා මෙන්න මේ ෆෝල්ඩර් එක. මේ ෆෝල්ඩර් එක ඇතුළට අපි අර ඩෙස්ක්ටොප් එකේ සේව් කරගත්ත මෙන්න මේ ෆයිල් එක කොපි කරලා ඒක ඇතුළට පේස්ට් කරන්න. හරි. දැන් අපි මේ ඔක්කොම ක්ලෝස් කරගෙන රීස්ටාර්ට් කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා අර ඉන්වර්ටඩ් කම ඇතුළට ටයිප් කරපු එක මැෂින් එක ඔන් වෙනකොට සවුන්ඩ් එක එනවා. ඒක රීඩ් කරනවා. Welcome back, next gen. මේ වගේ තවත් IT ටිප්ස් දැනගන්න මාව subscribe කරන්න. Thank you.